මම ගයන් රාජපක්ෂ ඇත්තටම මේ channel එකේ ගොඩක්ම අපි කරන fashion photography වල behind the scenes තමයි ගොඩක් දාන්නේ. ඒ channel එක කරන්නේ මගේ දයාබර බිරිඳ. එතකොට අපි fashion photography තමයි mainly අපි කරන්නේ. එතකොට ඊට අමතරව අපි fashion photography field එකේම තව එක කොටසක් තමයි fine art photography. ඒක අපේ කැමැත්ත මතම අපි ආසාවෙන් කරන තවත් ෆොටෝග්‍රැෆි සංකල්පයක්. එතකොට අපි මේ දවස්වල නම් කාර්යබහුල වෙලා තියෙන ෆැෂන් ෆොටෝග්‍රැෆි, ක්ලෝතින්, ඔන්ලයින් ක්ලෝතින් බ්‍රෑන්ඩ්ස් වලට ෆොටෝස් ගන්න එක. අපි ඉස්සර ටිකක් කාර්යබහුල වෙන්න කලින් අපි ෆයින් ආර්ට් ෆොටෝග්‍රැෆි කියන්නේ අපිම තීම් එකක් හිතලා අපිම මොඩල් කෙනෙක් අරගෙන එතකොට හොඳ මේකප් ආටිස්ට් කෙනෙක් ඔය අරගෙන ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ලස්සන තීම් එකකට කරගත්ත දෙයක තමයි ෆයින් ආර්ට් ෆොටෝග්‍රැෆි වල අපි කරේ. ඉතින් දැන් අපි මේ channel එකේ කතා කරන්නේ අර behind his lens කියලා මේ behind the scene ගැනනේ. එතකොට මේ දැන් මේ තුවක් කාලයකට ඔබ දකින්න ඇති ඒ channel එකේ තිබුණේ behind the scenes online clothing කරනකොට වෙච්ච දේවල්. එතකොට අපි දැම්මා මෙතනට පැමිණලා මේ දේවල් කතා කරන්නේ මගේ දයාබර බිරිඳගේ කැමැත්තටම. එයා කිව්වා මේ අපිට වෙලා තියෙන දේවල්, ඒ කියන්නේ අමුතුම සිදුවීම්, අద్භූත සිදුවීම්, අමතක නොවන සිදුවීමුත් මේ අතරේ ගොඩාක් කතා තියෙනවා. ඉතින් අපි ඒක බෙදා ගන්න හිතුවා ඔයගොල්ලොත් එක්ක. මොකද මේ වගේ දේවල් සමහර අයට වෙලා ඇති, සමහර අයට ඒක අත්දැකීමක් නොලබත් කතා අහලා ඇති, ඒක නිසා. ඉතින් අපිට වෙච්ච අකරතැබ්බවල ගොඩක් කතා තියෙනවා. නමුත් මේ දැන් කියන්න යන්නේ එක කතාවක්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරියටත් මේ විදිහටම කතා අහන්න කැමැත්තෙන් ඉඳී කියලා. ඉතින් ඇත්තටම දැන් ඔන්න එහෙනම් මම මේ කතාව දිගාරෙන්නම්. මේක 2010 2015 අතර වගේ වෙච්ච සිදුවීමක්. මට මතක විදියට නෑ 2018 අවුරුද්දේ එතකොට මම මැරි කරලා මේ අපි ෆයින් ආර්ට් ෆොටෝග්‍රැෆි එකක් ගැන අපි හිතනකොට, කන්සෙප්ට් එකක් හිතනකොට මම හිතුවා මේ නිකන් කැලෑවෙන් ඒ කියන්නේ කැලෑවේ තමයි තියෙන්නේ ටයිම් ගේට් එක. ඒ කියන්නේ අර වෙන කාලෙකින් එන යුවතියක් ගැන. ඒ කියන්නේ එයා නිකන් ගෝඩ් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේ නිකන් තීම් එකක් හිතලා අපිට ඇත්තටම වශයෙන්ම ඕනුනේ නිකන් හොඳ ඝන කැලෑවක් ඇත්තටම මේ ෆොටෝ ෂූට් එක කරන්න. ඉතින් අපි කොහොම හරි දැන් මම මේක වැඩි කතාව දිගටම ගියොත් එහෙම මේ ටිකක් බෝරින් වෙයි. ඒකින්ද මම වෙලා ලේසියෙන්ම කියන්නම් කෙටි කරලම. ඉතින් කොහොම හරි මේකට අපි ඝන කැලෑවක් ඕන වුණා මේ ෂූට් එක කරන්න. ඊට පස්සේ මම අපේ මේකප් ආටිස්ට් කෙනෙක් අපි හිතුවා. එතකොට මගේ ළඟින්ම ඉන්න ඉරේෂ් බ්‍රයිඩල්ස්, ඉරේෂ් මල්ලි අපි ආන්දරයට කියන්නේ. ඉරේෂ් මල්ලිව තමයි අපි සිලෙක්ට් කරේ මේ මේකප් ආටිස්ට් විදිහට. එයාගේ ඇත්තටම මේකප් හරිම ලස්සනයි. ඉතින් එයාව සම්බන්ධ කරගත්ත පස්සේ මේකට මොඩල් කෙනෙක්ව අපිට සම්බන්ධ කරගන්න බැරි වුණා. මොකද ටිකක් දුර ප්‍රදේශයකට තමයි අපි ගියේ. නූරඑළිය වගේ, නූරඑළිය නාවලපිටිය ඔය වගේ ප්‍රදේශයකට තමයි අපි ගියේ. ඉතින් එහිදී සාමාන්‍යයෙන් දවස් 2-3ක් වගේ අපිට ඒක කන්සෙප්ට් එක හිතලා මේව කරන නිසා අපි හිතුවා මගේ ආදර දයාබර බිරිඳවම මේකට යොදා ගන්නවා කියලා. ඉතින් කොහොම හරි එයාත් ඒකට කැමති වුණා. එයා ඇත්තටම හරිම මේ කියන්නේ හරිම කැපවීමෙන් කරන ඔය දේවල්. ඉතින් ඒක නිසා කොහොම හරි දැන් ක්‍රූ එක හරි අපි දැන් කන්සෙප්ට් එක පටන් ගන්නගෙන දැන් ඉදිරියේදී අපි කතා කරනවා ඒකට අපි කොහොමද හැඩගැහුනේ, අපි ඒව කොහොමද ප්ලෑන් කරේ. දැන් අපි මෙතනදී කතාව යන්නේ මේ අර අමුතුම අත්දැකීමක් නේ, අద్భుත සිදුවීමක් නිසා.
ඉතින් කොහොම හරි අපි දැන් මේ ෂූට් එක දැන් අපි ප්ලෑන් කරනකොට දැන් ඔයගොල්ලෝ හිතනවා මේ පැත්ත නාවලපිටිය මට මතක පස්බා කෝරළේ වගේ මට මතක ඕක මම යන්න එන ගමන් මම දැක්කා ඒ කියන්නේ මට ඕන වුණා නිකන් අර දිය ඇල්ලක් වගේ නිකන් අර පඩි පෙළවල් වලින් ගලාගෙන එනවා වගේ මෙහෙම ස්ටෙප් බයි ස්ටෙප්ස් නිකන් තියෙනවා මේ ගල් වලින්ම ලස්සන තැන. ඕක මම හිතාගෙන හිටියා මට ඒ වගේ තැනක් හම්බ වෙන්න ඕනේ කියලා. මට ඉතින් ඔය එතනින් යනකොට මම මොකක් හරි වැඩකට ඒ තැන මම දැක්කා. දැක්කට පස්සේ ඊට පස්සේ තමයි ඔය කන්සෙප්ට් එකට මට තැනක් හම්බුණා අපි කරමු මෙතන කියලා අපි යෝජනා කරගෙන වැඩේ කරේ. ඉතින් කොහොම හරි දැන් එතන ෂූට් එක දැන් අපි ප්ලෑන් කරලා ඔක්කොම කරලා දැන් උදේ වරුවේ ඔක්කොම කරනකොට කොහොම හරි ටිකක් ෂූට් එක කරනකොට හවස් වුණා. උදේ වැස්සා කොහොම හරි හවස 4-5 වගේ තමයි වුණේ. ඉතින් කොහොම හරි අපි ටක් ගාලා ලොකේෂන් එකට ගිහිල්ලා ටක් ගාලා බඩු ටික පැක් කරා. කොහොම හරි ලොකු කණ්ණාඩියක් තිබුණා. ලොකු අර ඔයගොල්ලෝ දකින අර සැලෝන් වල තියෙන මිරර් එකක් වගේ. මට ඕනුනේ ඒක තමයි ගේට් එක වගේ පෙන්වන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන් දැන් මේ පසුබිමෙන් පේනවා ඇති. අපි ඒ ගත්ත පික්චර්ස් වල සාම්පල් ටිකක් තියෙනවා හදපු ඒවා ටික. එතකොට ඒකේ අර මිරර් එකෙන් ඒ ගේට් එකෙන් තමයි ඒන්ජල් එනවා වගේ අපි ඒක ප්ලෑන් කරගෙන හිටියේ. ඉතින් ඒක නිසා ඒ වගේ ලොකු මිරර් එකයි තව අපේ ලයිට්ස් ඉක්විප්මන්ට්ස් ටිකයි ඊට පස්සේ මට ඕන වුණා නිකන් අර කැලෑවක් නේ. ඉතින් අර එතන පොඩ්ඩක් දුම වගේ නිකන් එන්න. ඉතින් අපිට එතන කරන්ට් එකක් නැති හින්දා අපිට ස්මෝක් මොනවත් මැෂින් දාගන්න බැරි නිසා අපි කරේ අර දුම් කුඩු එතකොට පෝල් කටු වගේ ඉතින් මාර හරිම ලොකු බඩු ප්‍රමාණයක් අපි ගෙනිච්චා. ගඟක් තියෙන ඒ ගඟෙන් ඈතර වෙලා තමයි අපි ඉතින් ලයිට්ස් අරගෙන අපේ වටිනා කැමරා බඩුත් කරේ ඉල්ලගෙන ගියා. හරිම ඉතින් දුෂ්කර වෙලාවක්. ඉතින් මේ අපි කොහොම හරි දැන් ෂූට් එක ස්ටාර්ට් කරලා වැඩේ කරගෙන ගියා. ඊට පස්සේ කොහොම හරි දැන් අපිට ස්මෝක් එකක් දාන්න ඕන හින්දා අපි කරේ අර පොල් කටු ටිකක් ගිනි තියලා අර දුම් කුඩු ටිකක් දාලා අපි ඉතින් ඒක ඇල්ලුවා. ඒ විදිහට අපි වැඩ ටික කරගෙන ගියා. පස්සේ කොහොම හරි ෂූට් එක යන අතරේ තව අපිට කරගන්න වෙලාවත් මදිකමකුත් තිබුණා. නමුත් කරන්න තව දේවලුත් තිබුණා. පස්සේ කොහොම හරි හොඳම වැඩේ කියන්නේ හරිම හැටි කියන්නේ 5:06 වගේ වෙනකොට අඳුරත් ආවා. පස්සේ අපිට දුම් කුඩුත් ඉවර වුණා. දුම් කුඩු ඉවරලා දැන් අර දුම ගහන්නත් විදියක් නැති වෙන. පස්සේ කොළ ටිකකුත් ගිනි තියලා එහෙම තමයි අපි දුම ගැස්සුවේ. ඊට පස්සේ ඉතින් මගේ ජීවිතේට අමතක නොවේ ඇහෙන්නේ නැති. ඒ කියන්නේ මම හිතපුවත් නැති සද්දයක් මගේ කනට ඇහුණා. ඒකෙන් ඝන කැලෑවේ කවුරුත් නැහැ. ජනාවාසයක්වත් කිසිම කෙනෙක් නැහැ. මට නිකන් ගෑනු කෙනෙක් නිකන් විලාප දෙන වගේ සද්දයක් ඇහුණා කනේ. පස්සේ මං හිතුවා මේ ගඟේ යන සද්දයක්ද එහෙමද කියලා. පස්සේ මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. පස්සේ මම ආයේ ඉතින් මගේ ෂූට් එක කරගෙන යනකොට දැන් මගේ බිරිඳත් අර එයාගෙත් අර මේ උද්‍යෝගයේ වැඩි නිසා එයා තව මෙහෙම ගමු කියලා. පස්සේ මගේ මේකප් ආටිස්ට් මල්ලි වීරේෂ් මල්ලි සපෝට් කරනවා. එයාත් මේ වල පස්සේ මට දැන් පේනවා මේගොල්ලන්ට ඇහිලා නැහැ ඒ කතාව. ඒ කෑ ගහilla මේගොල්ලන්ට ඇහිලා නැහැ. මේගොල්ලෝ පාඩු දැන් මම දැන් පොඩ්ඩක් නිකන් පොඩි එක්සයිට් වෙලා මම බලුවා කොහෙන්ද මේ සද්දේ. ආයෙ දෙවෙනි පාරත් ඒ විදිහටම ඇහුණා. ඔහොමම තුන්වෙනි පාරත් ඇහුණා. ඒක හරිම භයානක සද්දයක්. ඒ කියන්නේ ගෑනු කෙනෙක් හයියෙන් විලාප දෙන සද්දයක් නිකන්. ඒක නිකන් මගේ කනේ දෝංකාර දෙනවා. මම හිතුවා අනිත් අයටත් ඇහිලා ඇති කියලා. නිකන් මුළු කැලෑවම දෝංකාර දෙනවා වගේ උනේ ඉතින්. පස්සේ ඒ කියන්නේ විලාපයත් එක්කම අන්තිමට කොහොම හරි ඒක හිනාවක් බවටත් පත් වුණා. පස්සේ මම බැලුවා මේක හරියන්නේ නැහැ. මං හිතුවා මෙතන දැන් හරියන්නේ නැහැ. මේ කියන්නේ අපි දන්නෙත් නැහැනේ. අපි දුම් ගස්සලා අනම්මනම් කරලා ඉතින් සමහර දේවල් තියෙනවා අපි දන්නේ නැති අద్భుත දේවල්. ඉතින් අපි ඒවා විශ්වාස නොකරත් ඉතින් මේ වගේ අවස්ථාවකදී ඉතින් මම නම් ඒක විශ්වාස කරා. මේක මේ මොකක් හරි අදෘශ්‍යමාන මොකක් හරි දෙයක් වෙන්න ඇති. අපි නොහිතන පැත්තක් වෙන්න ඇති. එහෙම කියලා. ඉතින් කොහොම හරි ඉතින් අපි ඊට පස්සේ අර 3-4 පාරට ගෙනිච්ච බඩු ටික බය වුණ පාරට
මම ලයිට් එකයි ඔක්කොම අරගෙන දැන් මේ ලොකු ලයිට්ස් අපි යූස් කරේ ඒ වෙලාවේ. ඉතින් ඒකත් කරේ තියාගෙන දැන් මම මුලින්ම කිව්වේ නෑ මේ මගේ ක්‍රූ එකට මෙහෙම සද්දයක් එනකොට මං කිව්වා ඇති දැන් ෂූට් එක කරා. අපි දැන් යන් කියලා. ඊට පස්සේ මගේ ඩ්‍රයිවර් බින්ද කිව්වා මේ නෑ මේ තව ටිකක් කරමු අපි හොඳට කියලා. මං කිව්වා නෑ දැන් ඉවරයි ෂූට් එක. අපි යන් කියලා. පස්සේ කොහොම හරි මට මේගොල්ලන්ව දැන් මගේ ඔයගලන්ට පේන ඇති මේ පසුබිමින් මෙයා ඇඳන් ඉන්න ඇඳුම හරි දිග ඇඳුම හරි බරයි හෙවි වර්ක් එකක් තියෙන ඇඳුමක් ඒක. ඉතින් මට බයයි දැන් මම සද්දේ ඇහුණාට දැන් ගඟෙන් ඉතුරු වෙලා යන්න මට බයයි මේගොල්ලන්ව පිටපස්සට දාලා යන්න. පස්සේ මම මේගොල්ලන් ඔක්කොම මම බඩු ටික අරන් මේගොල්ලන් ඉස්සරහට දාලා මේ මගේ අර AD600 ගොඩොක්ස් ලයිට් එක ඒකේ මම ලයිට් එක ඔන් කරලා ඒක බැටරි පවර්ඩ් ලයිට් එකක්. ඒකේ ලයිට් එක ඔන් කරලා මේගොල්ලන් ඔක්කොටම එළිය දීගෙන තමයි මම පිටපස්සෙන් අන්තිමට බඩු ටිකත් එතර කරගෙනම ආවේ. පස්සේ ඇවිල්ලා මම කාර් එකට බඩු ටික දාලා මේගොල්ලෝට මං කිව්වේ නෑ මේගොල්ලෝ දැන් මේ පුදුම වුණා මොකද මේ මෙච්චර මේ නිකන් මුකුත් කියන්නේ නැතුව මොකද මේ කේන්ති ගිහිල්ලාද මම මොකක් හරි අප්සෙට් එකක් වුණාද එහෙම ඊළඟට නෑ අපි ගෙදර ගිහින් කතා කරමුකෝ ඒව ටික. ඊට පස්සේ කොහොමද වාහනේටත් බඩු ටික දාලා කාර් එක ස්ටාර්ට් කරනකොට කාර් එකත් ස්ටාර්ට් වෙන්නේ නෑ. ඉතින් කවදාවත් එහෙම වෙලා නැහැ. පස්සේ මම ටිකක් ඉවසලා හරි කලබල නැතුව පස්සේ හිතින් බයක් තියෙනවා. නමුත් දැන් කාර් එකට ආවට පස්සේ බයකුත් නැහැ. පස්සේ කොහොම හරි ආයෙ පාර තුන්වෙනි පාර හතරවෙනි පාර වගේ ස්ටාර්ට් කරාම වාහනේ ස්ටාර්ට් වුණා. පස්සේ මේ කොහොම හරි ඒ කියන්නේ නිකන් බැටරි නිකන් මානේ නිකන් බැටරි නිකන් අර ලයිට් එකේ පොඩක් අඩු වෙලා වගේ. ඒ කියන්නේ පාරට ලයිට් එළිය මදි නිකන් බැටරි පරණ බැටරියකුත් නෙමෙයි නමුත් ඒක අඩු වෙලා වගේ තිබුණා. පස්සේ කොහොම හරි අපි ඇවිල්ලා අපේ නවාතැන් වලට ආවට පස්සේ මම බඩු ඔක්කොම දාලා ඇතුළට ගිහිල්ලා පස්සේ මම විස්තරේ කිව්වා. කිව්වට පස්සේ ඒගොල්ලන්ට ඇහිලා නැහැ. අනිත් අපේ ක්‍රූ එකටත් මගේ බිරිඳටවත් කාටවත් ඇහිලා නැහැ. ඒක මට විතරයි ඇහිලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ බය වුණා. ඉතින් මම හිතුවා කොහොම හරි මම ඒ වෙලාවේ ඒක නොකියපු එක ලොකු දෙයක්. එහෙම කිව්වනම් එහෙම ක්‍රූ එක ඔක්කොම බය වෙලා අතන අර ගඟේ අර ලිස්සන පාසි බැඳිලා ගල් එහෙම තියෙන ඒවල උඩින් පැනගෙන එහෙම කලබලයක් වුණා නම් එහෙම ලිස්සලා වැටිලා හරි කරදරයක් වෙනවා. නමුත් අර ඒක මම්ම හිතේ තියාගෙන අපි මෙතනින් ගිහිල්ලා අපි මේ වැඩේ මේ අපි මේක නිමා කරමු ඉම්මන්ට කියලා ගිහිල්ලාම තමයි මං කියන්නේ කියලා මම හිතාගත්තා. ඉතින් ඊට පහුවදා අපි කොළඹ ආවා. කොළඹ ඇවිල්ලා මම වාහනේ චෙක් කරන්න දැම්මා. නමුත් බැටරියවත් වාහනේවත් කිසිම ලෙඩක් නැහැ. හොඳටම වාහනේ මේව කරා. අර අතනදී අපිට පොඩි බාධාවක් වුණා. මම හිතනවා ඉතින් ඒක එදා දවස වුණ මේ හරිම අද්භූතම සිදුවීමක් කියලා. ඉතින් ওই වගේ තව අපිට ওই වගේ ওই කැලෑවල් වල ෆොටෝ ගන්න ගිහිල්ලා අපිට වෙච්ච තව ওই වගේ අකරතැබ්බ දෙක තුනක් තියෙනවා. ගොඩාක්ම ඒව පොඩ්ඩක් අර නුවරඑළිය පැත්ත ඒ වගේ සීතල පැත්ත වලට වෙන්න තමයි අපිට ওই වගේ දේවල් වෙලා තියෙන්නේ. මම දන්නේ ඒ තියෙන ක්ලයිමේට් එකත් එක්ක අපි මම දන්නේ මොන හරි දේවල් ඇක්ටිවේට් වෙන්න දේවල් වැඩිද ඒ වෙලාවත් එක්ක කවුරු ජන ශූන්‍යයි ඒවත් එක්ක සමහර විට වෙන දේවල්ද දන්නේ නැහැ. ඉදිරියේදී අපි කතා කරමු මේ ඒ වෙච්ච සිදුවීම් ගැන මේ behind his lens තුලින්. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයගලන්ට මේ වගේ වටිනා අදහස් ඒ වගේම විනෝද ආස්වාද ඒ දෙන දේවල් ඔක්කොම අපි දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගලන්ගේ කමෙන්ට්ස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට. ඔබතුම ඕගලන්ට සුබ දවසක්.